මගේ වත්තේ තිබුණා මැඩිලා ගියා වගේ පෙනෙන කුඩා ලී කොටයක්. මම හැමදාම ඒකට වතුර දාන. අසල්වැසියා ඒක බලලා hina වෙන්න පටන් ගත්තා. කිරිවැලියත් එක්ක පොළොව වැහිලා ගියා. කොටය ඒ වගේම කහපාරනම තිබුණා. ඉතින් ඒක මරණ කියලා අර අසල්වැසියා කෑ ගහලා කිව්වා. ඒත් මම වතුර දාන එක නවත්තුවේ නැහැ. උණුසුම් ග්‍රීස්ම කාලෙත් ගෙවිලා ගියා. අර වැඩිලා තිබිච්ච ලී කොටෙන් කිසිම කොලයක් එළියට ආවේ නැහැ. මේ අතරතුර ලොකු පුණාටුවක් සුළඟින් අර අසල්වැසියාගේ අසල්වැසියා ආදරෙන් තබාගත්ත පැල බිඳිලා ගියා. දෙයම වත්තට ගියා. මැරිලා ගියා වගේ තිබුණ ලී කොටේ තවමත් අදින් හයියෙන් හිටගෙන තිබුණා. ඒකේ පහලින් මැදලා තිබුණ පොඩි දම්පාට මලක් තියෙන වැල් පැලයක්. මම හිතුවේ නෑ ඒ ලී කොටෙන් කොලයක් එළියට එයි කියලා. මම කරේ දුර්වල ජීවිතයකට ආධාරයක් දෙන එක විතරක්. කාලෙන් කාලයට අනිත් ඇයට ශක්තියක් වෙලා හිටින එක තමයි අපේ ජීවිතයේ ලොකුම වර්ධනය.